පුංචි කාලේ අපේ වීරයා තමයි අම්මා. ඉතින් මේ අම්මගේ සුවඳ, අම්මගේ රස්නේ අපිට හුඟක් පුරුදුයි. ඉතින් මේ පොඩ්ඩ 3 දෙනා එකතු වෙලා මම පොඩි ගේම් එකක් කරන්න යන්නේ. මේකේ කරන්නේ 3 දෙනාගේම ඇස් ගැට ගහලා තියෙන්නේ. තමන්ගේ අම්මව හොයාගන්න පුළුවන් අතින් අල්ලලා විතරයි, මූණ විතරක් අල්ලලා තමන්ගේ අම්මා කවුද කියලා හොයාගන්න ඕනේ. බලමු අපි ඒගොල්ලෝ කොච්චර දක්ෂද, අම්මා කොච්චර අඳුරනවද කියලා. මං ඉස්සෙල්ලාම චූටි දුලන්‍ය දුවව අරගෙන යනවා. එනකොට අපි ගිහිල්ලා අම්මව හොයාගමු නේද? බලන්න කවුද ඉන්නේ මෙතන කියලා. හරිද? හරි. අනිත් තැනට යන්න ඕනෙත් නෑ හරි කියලා කිව්වා. බලමුද අනිත් තැනටත් ගිහිල්ලා? නෑ ඕන්නේ. අම්මව අඳුරනව නේද පුතේ? බලන්න. හරි. එහෙනම් දුලන්නට නම් දුලන්නගේ අම්මව හම්බ වුණා. හැබැයි දුලන්නට එතන ඉන්න බෑ. අනිත් යාළුවෝ දෙන්න අඳුරගන්න එපා තමන්ගේ අම්මා කවුද කියලා. එන්න. අම්මව හොයාගෙන ඉමු ගිහිල්ලා. හරිද? නෑ. දැන් මෙතන බලමුකෝ. මෙතන මූණ විතරයි අල්ලන්න පුළුවන්. නෑ. හරි. හරි. නෙස්වත් ඉන්න ගන්න. එලීෂා අනිත් දෙන්නම අම්මව හොයාගත්තා. දැන් ඔයාට තමයි වෙන්නේ. බලන්න. හරි. එලීෂටත් හම්බ වුණා. ඉතින් අම්මගේ ආදරේ කිසිම කෙනෙක්ට සීමා මායිම් පනවන්න බෑනේ. ඉතින් අපි අහලා බලමු පොඩිත්තන්ගෙන් අම්මට ආදරේ නිසා ඒගොල්ලෝ මොනවාද අම්මා වෙනුවෙන් කරන්න කියලා. එලීෂා කියන්න බලන්න. එලීෂා අම්මට ගොඩක් ආදරේනේ. ඉතින් ඒ ආදරේ පෙන්වන්න මොනවාද කරන්නේ? බර්ත්ඩේ එකට කාඩ් හදනවා. ඔව්. එතකොට තව අම්මගේ බර්ත්ඩේ කවදද? මොන මාසෙද? ජූලයි 6th. හරි. බර්ත්ඩේ එකට කාඩ් හදලා දෙනවා, එක ඒවා හදලා දෙනවා අම්මට නේද? එයා මොනවද කරන්නේ? යට උදව් කරනවා. කොච්චර හොඳ දෙයක්ද? එතකොට නෙත්ම මොනවද කරන්නේ? ආදරේ පෙන්වන්න අම්මා ඔයාට ගොඩක් ආදරේනේ. උයන් උදව් කරනවා. මොනවා කරලාද උයන් උදව් කරන්නේ? රෙටි. කියන්න බලන්න කරපු එක වැඩක්. මොනවා කරලාද උදව් කරේ? රහ බලලාද උයලා තියෙනේ ඕල? එකක් කේක තව තියෙනවා. ඉතින් කියන්නකෝ තව එකක් කියන්නකෝ මට දැනගන්න. තව එකක් කියන්නකෝ මට දැනගන්න. රහ බලනවා. ගෙදර අතු ගාලා දෙනවා. ඒ දෙක විතරක් කරාම ඇතිද? මගේ දෙය තනියම උවද ගන්න සමහර දවස්වල ඉතින් කොච්චර හොඳයි දැක්කද අම්ම කියන්නේ? අම්මා නම් හොඳටම hina වෙනවා. සමහර දවසට හැබැයි ඒ දවස් අම්මට මතක නැහැලු නේද? අම්මා කියන්නේ එකම එක දවසක් එකක් හොදගෙන තියෙනවා යාගේ ඇදුම. හරිනේ ඉතින් ඒ දවසේ හේදුවා කියන්නේ ආදරේ හින්දා තමයි හේදුවේ. හොඳ ළමයා. කියන්න බලන්න ඔයා මොනවද කරේ? අම්මා දැන් ගොඩක් ආදරේනේ. ඔයාට සින්දුත් කියලා දෙනවනේ. එතකොට ඔයා මොනවද කරේ අම්මට ආදරේ වෙනුවෙන්? අම්මට පොල් ගන්න. නේ ඔයා පොල් ගන්න දන්නවද? ඔව්. ඒ කියන්නේ මෙහෙම මැෂින්ෙන්ද ගහන්නේ නැත්නම් ඉඳගෙන ගාන එකෙන්ද පොල් ගාන්නේ? මැෂින්ෙන් ගන්න අත තුවාල වෙන්නේ නැහැ. තව මොනවද කරලා දීලා තියෙන්නේ? ගේ හතිපාරයි.
පොඩි කොස්සක් තියනවද නැත්නම් අම්මා අතු ගාන එකෙන් මතු ගන්නවද? මතු ගානේ. ඇත්තද අම්මේ කියන්නේ දැන් දවස් කීයක් අතු ගාලා තියනවද දුව? අතු ගානවා. ගානවා අස් කරනවා. ඊට පස්සේ අම්මයි දුවයි එකතු වෙලා සින්දු කිය ගෙදර වැඩ කරනවා. එහෙමද? හරි. දැන් එහෙනම් අපි සින්දුවක් කියම වැඩසටහන ඉතුරු ටිකක් කරගෙන යන්න. අපි සින්දුවක් කියනවා නේද? ඔව්. මට මල් සුවඳක් වේවා උපදින සංචාරේ රන්මිනි පහනක් වෙන්නේ රන්වන් එළිය බෙදන්නේ රන්මිනි පහනක් වෙන්නේ රන්වන් එළිය බෙදන්නේ අම්මා මට මල් සුවඳක් වේවා උපදින සංසාරේ රන්මිනි පහනක් වෙන්නේ රන්වන් එළිය බෙදන්නේ රන්මිනි පහනක් වෙන්නේ රන්වන් එළිය බෙදන්නේ අම්මා කියලා මෙසේ දෙඩි කල නෙද්දක මින්නගේ තුවේ පුතේ දඟ නොකරන් මාගේ හිතා දෙඩි කල නෙද්දක මින්නගේ කියලා මෙසේ දෙඩි කල නෙද්දක මින්නගේ අම්මා මට මල් සුවඳක් වේවා උපදින සංසාරේ රන්මිනි පහනක් වෙන්නේ රන්වන් එළිය බෙදන්නේ රන්මිනි පහනක් වෙන්නේ රන්වන් එළිය බෙදන්නේ අම්මා අපි තරු කැටවා ගේලු අහසේ